ආයිබෝවන් අපේ කෑම YouTube channel එකෙන් අපි අද හදන්න යන්නේ කරවල සමග ලීක්ස් තෙම්පරාදුව. එහෙනම් අපි කොහොමද කියලා බලමු කරවල සමග ලීක්ස් තෙම්පරාදුව හදන්න. මුලින්ම මේ වගේ තෙම්පරාදුව හදා ගන්න ඕනි වාජනයක් ලිපේ තියාගෙන. වාජනේ රත් වෙනකොට මේ වගේ පොල් තෙල් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වෙනකොට අපි මේ වගේ කරවල ටික එකතු කර ගන්න ඕනි. මේ ආකාරයට පොඩ්ඩක් බෙදෙනකොට සුදු ලුණු එකතු කර ගන්න ඕනේ. ඊළඟට රම්පේ කරපිංචා. කපා ගනිපු බී ලුණු එකතු කරලා මේ ආකාරයට හොඳට මිශ්‍ර කර ගන්න. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු එකතු කර ගන්න. කහ කුඩු සල්පයක් එකතු කරලා මේ වගේ හොඳට මිශ්‍ර කරන්න. ඊළඟට අමු මිරිස් කරල් කිහිපයක් පොඩියට කපාගෙන මේ විදියට එකතු කරගන්න. ඊළඟට ගම් මිරිස් කුඩු සල්පයක් එකතු කරගන්න. එකතු කරගෙන මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේ වෙලාවේ අපි කපා ගනිපු ලීක්ස් ටික මේ ආකාරයට එකතු කරගන්න. ලීක්ස් එකතු කරගත්තට පස්සේ මේ ආකාරයට හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස් එකතු කරගන්න. ඊළඟට මේ වගේ හොඳට හැඳි ගාමින් හොඳට තෙම්පරාදු වෙන්න දෙන්න ඕනි. මේ වගේ හොඳට තෙම්පරාදු වුණාට පස්සේ අපිට ලිපෙන් බා ගන්න පුළුවන්. මේ විදිහට ලීක්ස් කරවලත් සමග තෙම්පරාදු කරගත්තාම ගොඩක් රසයි. එහෙනම් ඕගොල්ලොත් මේ වගේ රසට ලීක්ස් තෙම්පරාදු කරලා රස කොහොමද කියලා අපට කියන්න. සුබ දවසක්.